අයිබන් ප්‍රේක්ෂකවල හිත පෙතුරනි ඔබ ක්‍රිකට් ෆිනාල් එක එකතු වෙලා ඉන්නේ. ඉතින් IPL තරගාවලියේ තීරණාත්මක දවසක් විදිහට අපිට මේ දිනේ හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම 17 වන තරගය පංජාබ් කිංස් සහ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් අතර පවත්වන්නට නියමිතයි. අපි මේ කණ්ඩායම් දෙකේ රීසන්ට් ස්ටැට් එක දිහාවට අවධානය යොමු කරොත් සුපුරුදු පරිදි පහෙන් තුනක් අවසන් තරග පහෙන් තුනක් පංජාබ් කිංස් දිනලා තිබෙනවා. ඒ වගේම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද්ලත් එයාලා මුහුණ දුන්නු අවසන් තරග පහෙන් තුනක් ජයග්‍රහණය කරලා තිබීම විශේෂත්වයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හෙඩ් ටු හෙඩ් රීසන් ස්ටැට් එක බැලුවොත් එහෙම අවසාන තරග පහ හෙඩ් ටු හෙඩ් අවසන් තරග පහ ගත්තාම ඉන් තරග හතරක්ම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් දිනලා තිබෙන්නේ. එක තරගයයි පංජාබ් කිංස් දිනලා තිබෙන්නේ කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. දැන් අපි අවධානය යොමු කරමු මෙතෙක් මේ තරගාවලිය තුල කණ්ඩායම් දෙකේ කවුද টপ පර්ෆෝමර්ස්ලා කියලා. with the bat in hand කූපර් කොන්ලි තමයි පංජාබ් කිංස් වල টপ පර්ෆෝමර් බවට පත් වෙලා තියෙන්නේ ලකුණු 108ක්. ඒ වගේම තමයි වයිශාඛ් කඩුළු අතරින් කඩුළු පහක් දවාගෙන වැඩිම කඩුලාභියා බවට පත් වෙලා තිබෙනවා මේ වෙනකොට පංජාබ් කිංස් වෙනුවෙන් මෙතෙක් පැවති තරගවලදී. ඒ වගේම අපි සන්රයිසර්ස් පැත්තට හරනොත් ඉන්නේ එහෙම එන්ඩ්‍රේ ක්ලාසන් ලකුණු 145ක් රැස් කරලා තිබෙනවා සන්රයිසර්ස් වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණුලාභියා ඔහුයි. ඒ වගේම තමයි හස් ඩුබේ තමයි වැඩිම කඩුලාභියා SRH වෙනුවෙන් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් වෙනුවෙන් කඩුළු 4ක් දවාගෙන තිබෙනවා. එතකොට මේ තරගාවලියේ මෙතෙක් පංජාබ් කිංස් ඉනිමක වාර්තා කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 210යි කඩුළු 5යි. අපි ගත්තොත් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ලකුණු 226යි කඩුළු 8ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි ගත්තොත් කී ප්ලේයර්ස්ලා කවුද මේ කණ්ඩායම් වල ඉන්න අපි මුලින්ම පංජාබ් කිංස් පැත්තට හැරෙනවා. ශ්‍රේයස් අයියර් නායකයා වගේම තමයි ප්‍රබ්සිම්රන් සින් ඊළඟට කූපර් කොන්ලි මාකෝ යැන්සන් සහ බාලෙට් කියන ක්‍රෝඩකයන් අපිට හඳුන්වන්න පුළුවන්. පන්දුවෙන් විශේෂයෙන්ම බාලෙට් කියන ක්‍රෝඩකයත් ඊට අමතරව පිත්තෙන් ගත්තොත් කූපර් කොන්ලි ඊට අමතරව අයියර් කියන ක්‍රෝඩකයන් ඊටාත්ම තීරණාත්මක සාධක වේවි කියලා අපට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි හැරුණොත් ඉන්නේ එහෙම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් පැත්තට අභිෂේක් ශර්මා, ඉෂාන් කිෂන්, ට්‍රැවිස් හෙඩ්, ඒ වගේම එන්ඩ්‍රේ ක්ලාසන් ඉන්නවා පිත්තෙන්. ඊට අමතරව අපි ගත්තොත් ඉන්නේ එහෙම ඉෂාන් මාලිංග සහ හර්ෂ පටේල් ඉන්නවා පන්දුවෙන්. ඉතින් උනත්කට් ගැන කතා කරන්න ඕනේ. යා ටිකක් එක්ස්පෙන්සිව් ප්ලේ කෙනෙක්. ඒ කියන්නේ ලකුණු ටික වැඩිපුර ලබා දෙන පසුගිය තරගය තුලදීත් එයා වැඩිපුර ලකුණු ලබා දුන්නා. ඒකත් එක්ක එයා පොඩ්ඩක් තීරණාත්මක සාධකයක් බවට පත් වෙවි. එයාට පංජාබ් කිංස්ලට වැඩි ලකුණු රැස් කර ගන්න බැරුණොත් එයාට එරෙහිව ඒක ඉතාමත්ම ප්ලස් පොයින්ට් එකක් වේ සන්රයිසර්ස්ලට. හැබැයි එයාට එරෙහිව ලකුණු ලබා ගත්තොත් ඉතින් ඒක තීරණාත්මක සාධකයක් වෙන්නේ සන්රයිසර්ස්ලටම තමයි. ඉතින් මොකද මේ ක්‍රඩකයා ටිකක් අපි ගත්තොත් 50-50 ප්ලේ කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කියන කාරණේත් සඳහන් කරන්නට ඕනේ. ඉතින් ඕවර්ऑल හෙඩ් ටු හෙඩ් ඉතිහාසයේ දිහාවට හරනොත් ඉන්නේ එහෙම සන්රයිසර්ස් සහ පංජාබ් කිංස් අතර තරග 24ක් පවත්වලා තිබෙනවා. ඉන් තරග 17ක්ම ජයග්‍රහණය කරලා තිබෙන්නේ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද්, 7ක් පංජාබ් කිංස් දිනලා තිබෙනවා. ඊට අමතරව අපි ගත්තොත් චන්දිගර් වල තමයි මේ තරග පැවැත්වෙන්නේ. ඉතින් එක තරගයක් කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරලා තිබෙන්නේ මේ ක්‍රීඩාංගණයේදී. අපි ගත්තොත් ඉන්නේ එහෙම ඒ තරගය සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් තමයි දිනලා තිබෙන්නේ. ඕවර්ऑल තරග 35ක් පවත්වලා තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නු කණ්ඩායම තරග 20ක් ජයග්‍රහණය කරලාදී තරග 15ක් දෙවනුවට පන්දුවට පහර දුන්නු කණ්ඩායම ජයග්‍රහණය කරලා තිබෙනවා. ඉතින් එතනදී අපිට සඳහන් ගන්න තිබෙන්නේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නොත් ටිකක් වාසිය වැඩි කියලා. ෆස්ට් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එකත් 154යි, සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක 130යි. යනු අපි විශ්වාස කරනවා 175 සීමාව අබ්බවන්න පුළුවන් නම් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට තරග ජයග්‍රහණය කිරීමේ අවකාශය තිබෙනවා. දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට තමන්ගේ ප්‍රතිවාදියාව පුළුවන් නම් ලකුණු 155 සීමාව තුල රඳව ගන්නට 160 සීමාව තුල චේස් ඩවුන් කරන්න පුළුවන් මේ ටෝටල් එක කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔය ආකාරයට තමයි මේ තරගය පිළිබඳව අපිට සඳහන් කරන්න තිබෙන්නේ. ඒ වගේම තමයි 18 වන තරගයේත්, ඒ කියන්නේ මේ දවස් තුන පවත්වන දෙවන තරගය චෙන්නයි සුපර් කිංස් සහ දිල්ලි කැපිටල්ස් අතර චෙපක් වලදී චෙන්නයි නුවර චෙපක්හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පවත්වන්නට නියමිත. අපි රීසන්ට් ස්ටැට් එක ගැන කතා කරලා දෙන්නෙම චෙන්නයි සුපර් කිංස් තමන් මුහුණ දුන්න අවසන් තරග පහෙන් එකයි දිනන්නේ. මෙවර සීසන් එක තුල කිසිදු තරගයක් මෙතෙක් ජයග්‍රහණය කරලා නැහැ චෙන්නයි සුපර් කිංස්. ඒ වගේම දිල්ලි කැපිටල්ස් පහෙන් තුනක් අවසන් තරග පහෙන් තුනක් දෙලා තිබෙනවා. හැබැයි හෙඩ් ටු හෙඩ් රීසන්ට් ස්ටැට් එක දිහාවට අවධානය යොමු කරොත් පහෙන් තුනක් දෙලා තිබෙන්නේ චෙන්නයි සුපර් කිංස්, පහෙන් දෙකයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරලා තිබෙන්නේ.
මෙතෙක් ක්‍රීඩා කරපු තරගවලදී වැඩිම ලකුණුලාභීන් කවුද කියලා බැලුවොත් මේ කණ්ඩායම් දෙකේ සෆ්රාස් ખાන් ලකුණු 99 චෙන්නයි වෙනුවෙන් ඒ වගේ තමයි කම්බෝජ් වැඩිම කඩුලාභියා කඩලු 5යි සමීර් රිස්වි තමයි දිලි කැපිටල්ස් වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලකුණු 160ක් වාර්තා කරලා තිබුණා ලුංගි ඉංගිඩි කඩලු 5ක් දවාගෙන වැඩිම කඩුලාභියා බවට පත් වෙලා තිබුණා සමීර් රිස්වි පසුගිය තරගයේදී ලකුණු ලබා ගන්න සමත් වුණේ නැහැ ඒක දිලි කැපිටල්ස්ට ටිකක් තීරණාත්මක සාධකයක් බවට පත් වුණා කිව්වොත් නිවැරදි මෙතෙක් තරගවලදී කණ්ඩායම් දෙකේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා වෙන්නේ 209 ලෙසයි කඩලු වලින් තමයි වෙනස වෙන්නේ චෙන්නයි කඩලු 5කට තමයි 209 ගහලා තින්නේ හැබැයි දිල්ලි කැපිටල්ස් 209 කඩලු 8කට ඒ පසුගිය තරගයේදී ඒක පරාජය වෙච්ච තරගයක් කියන කාරණෙත් සඳහන් කරන්නට ඕනේ. දැන් අපි අවධානය යොමු කරමු මේ කණ්ඩායම් වල ඉන්න කී ප්ලේයර්ස්ලා කවුද කියලා. ඔබ දන්නවා අයුෂ් මාත්‍රේ චෙන්නයි සුපර් කිංස් වල සෆ්රාස් खान ඊට අමතරව ඩෙවල් බ්‍රවිස් ක්‍රීඩා කරાવી කියලා බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට මේ තරගය. නම්දර සංජු සැම්සන් අනිවාර්යයෙන්ම මේ තරගය තුලදී ලකුණු 4ට එන්නට ඕනේ නැත්නම් චෙන්නයි වලට තවදුරටත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පන්දු වේවිදි මැට් හෙන්රි සහ කම්බෝජ් කියන ක්‍රීඩකයන්ු තීරණාත්මක සාධක වේ චෙන්නයි සුපර් කිංස් පැත්තේ. අපි ගත්තොත් දිල්ලි කැපිටල්ස් පැත්තේ පැතුම් නිසංක ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඉතාමත්ම වැදගත්. ඔහුට මේක ලොකු ඉනින් එකක් ඔහු ක්‍රීඩා කළ යුතුයි අනිවාර්යයෙන්ම මේ තරගය තුලදී අපි බලාපොරොත්තු වෙනවා. මොකද ස්ටාර්ස් දෙකක් ගත්තා 44යි 41යි. දැන් ඉතින් යා ලොකු ඉනිමක් ක්‍රීඩා කරනවා. රාහුල් ස්ටාර්ට් දෙකක් ගන්නට බැරි වුණා යාට හොඳ ඉනින් දෙකක් ක්‍රීඩා කරන්න බැරි වුණා හැබැයි ඊට පස්සේ ලකුණු 92ක් ගැහුවා හැබැයි තරගේ පරාජය වුණා ඉතින් අවාසනාවන්ත කාරණයක් එක සමීර් රිස්වි හොඳ ඉනින්ස් දෙකක් එක ඩක් එකක් තියෙනවා බිඳුවක් තිබෙනවා ඉතින් ඒ විදිහට තමයි ඔහුගේ ඒ වගේම මිල පසුගිය තරගයේ තුලදී තීරණාත්මක ලකුණු 41ක් ලබා ගත්තත් තරගය ජයග්‍රහණය කරවන්නට හැකියාව ලැබුණේ නැහැ ඔහුගේ දුර්වල තීරණයක් නිසාවෙන් ක්‍රිස්ටන් ස්ටබ්ස් ඉන්න ඔහු තාම ලොකු මාර්කයක් මේකේ පෙන්눔 කළේ නැහැ ඉතින් බලමු ඔහුට පුළුවන් වේවි කියලා ඒ කාරණේ නටරාජන් සහ ඉංගීඩි පන්දුවෙන් තීරණාත්මක සාධක වෙයි කියලා අපි විශ්වාස කරනවා හෙඩ් ටු හෙඩ් ඉතිහාසය තුල තරග 31ක් චෙන්නයි සහ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩා කරලා තිබුණා ඉතින් තරග 19ක් චෙන්නයි දිනද්දී තරග 12ක් දිල්ලි කැපිටල්ස් ජයග්‍රහණය කරලා තිබෙනවා ඉතින් අපි අවධානය යොමු කරොත් චෙපක් ක්‍රීඩාංගණයේදී චෙන්නයි සුපර් කිංස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරග 10ක් පවත්වලා තිබුණා ඉතින් තරග 3ක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ दिल्ली कैपिटल्स 7ක්ම දෙල්ලා තිබෙන්නේ චෙන්නයි සුපර් කිංස් ඕවරෝල් තරග 117න් ෆස්ට් බැට් කරලා තරග 61ක් දෙල්ලා තිබුණා සෙකන්ඩ් බැට් කරලා කණ්ඩායම් 53ක් තරග දෙල්ලා තිබුණා ඉතින් ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තමයි වැදගත් වෙන්නේ ෆස්ට් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක 159යි 145යි සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක ඒ අනුව අපි විශ්වාස කරනවා ලකුණු 180 සීමාවකට යන්න පුළුවන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට එහෙම ගියොත් ඉන්න ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට 165 70 සීමාව තුළ තමන්ගේ ප්‍රතිවාදියා රඳවගත්තොත් තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් චේස් ඩවුන් කරලා ඒ ටෝටල් එක කියන කාරණේ සඳහන් කරන ගමන් බලමු මොකද වෙන්නේ කියලා මේ තරග දෙක. ඉතින් ගිලන්න සුබ දනටම ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා.